හායි යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ මම අස්නේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද දෙන්න යන අප්ඩේට් එක තමයි ඉතින් අද පෙන්වන්න යන්නේ මගේ කබඩ් එක. මම කියනවා කියලා කබඩ් එක. ඒ කබඩ් එකේ තියෙන සම්පූර්ණ ටැංකි ටික. ටැංකි ජෑම් බොතලුයි බේසනුයි තමයි තියෙන්නේ. මේ ටික ඉතින් මාළුත් ඉන්නවා. ඉතින් යාළුවනේ මුලින්ම තියෙන්නේ මේ ටැංකිය. මේ ටැංකි ඉන්නේ පැරට්ලා. සෝලර් පැරට් සෙට් එක. පෝල බැරටලා ඉන්න මේකේ කොල්ල එතකොට මේකේ ජෝඩු දෙකක් ඉන්නවා ගෝල් වලට. එතකොට මේ ඉන්න ෆ්ලැගට් ෆීමේල් ෆයිටර් කෙනෙක්. එතකොට මෙතනත් ඉන්න ෆීමේල් සතුටියක් ෆයිටර්ලගේ. මේ කොල්ල ෆීමේල් අය. එතකොට යාළුවනේ ආයි ඔයගොල්ලෝ කිව්වොත් මෙතන යටත් මේ වලට දාන්න ගේනවා ෆයිටර්ලා. සෙට් එකම ගේනවා ෆයිටර්ලා අල්ලුවේ මේල් සත්තු. එතකොට මෙතන ඉන්නවා බ්ලූ ගුරාම. බ්ලූ ගුරාම ජෝඩුවක් ඉන්නවා. එතකොට ෆයිටර්ලා ෆීමේල් සත්තු ඔක්කොම 5 දෙනෙක් ඉන්නවා. එතකොට පෝල පැරට් ජෝඩු දෙකයි. මෙතන ඉන්න අලුත් එක්කෙනෙක් නෑල බ්ලැක් හවුස් කෙනෙක් ජෝඩුවක් ගෙනාව එක්කෙනෙක් නැති වුණා. මේ ඒ ගේද්දිම ඒක එයාගේ ලෙඩක් තිබිලා ඇඟේ රෑෂ් එකක් දාලා එයා නැති වුණා. දැන් ඉන්නේ මෙයා එක්කෙනා ඉතුරු. නයිනා බ්ලැක් කාෆ් කෙනෙක් මෙයා. තියාලුනේ ආයි ඉන්නේ මෙන්න මේගොල්ලෝ. පෝල පැරට් ගැන අපි නම් විස්තරයක් ගමු. ඒ කියලානේ මේක හරි සවර සෙටප් එකක් තමයි මේක ගහලා තියෙන්නේ. ගල් වගේක් දාලා මාළු මේගොල්ලන්ට මේ ටැංකියම ලස්සන සෙටප් එකක්. ලස්සන සෙටප් එකක් ගන්න හැටි මම වීඩියෝ එක ගේන අනිවාර්යෙන්ම ඒ වීඩියෝත් ඉස්සරහ බලන්න පුළුවන්. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අනිවාර්යෙන්ම මේකත් ගේනවා. ඒ වගේම ෆයිටර්ලට මේ වගේ පොඩි ටැංකියක්. මේ වගේ පොඩි ටැංකියක් කොහොමද ලස්සන සෙටප් එකක් ගහන්න කියලා ඒකත් ගේනවා. දැන් මේ මේක නිකන් දාලා තියෙන්නේ. ඒගොල්ලන්ට සෙටප් එකක් ගහන්න කොහොමද කියලා ගේනවා. ඒ වගේම ආයි මේ වගේ බේසමක ලී දාලා ලස්සනට බ්ලූ ගුරාමින්ට සෙටප් එකක් ගහන හැටි ඒකත් ගේනවා. බ්ලූ ගුරාමින්ට ලස්සනට මේ කොට දාලා එහෙම සෙටප් එකක් ගහන්න. එතකොට බ්ලැක් කාෆ් මෙයාව අපි දාගන්න ලොකු ටැංකියට. ඒ වීඩියෝත් මම ඔයගොල්ලන්ට ගේන්නම්. ලොකු ටැංකියට දානවා කිව්වේ මෙයාව අරන් ගිහලා ඒකට ඇක්ලිමේට් කරලා දාන වීඩියෝ. ටැංකිය අස් කරන දවසේ තමයි මෙයාව ඒකට දාන්නේ. එතකම් මම මේකට දාලා තියෙන්නේ. පේනවද? මේ අඟල් 2මාරක් විතර දිගයි. 2මාරක් ඒ වගේ හිට වෙන දිගයි. යාළුවනේ තව ඔයගොල්ලන්ට ඉස්සරහට අප්ඩේට් වෙන්න තියෙන ඒ ටික තමයි. ඒ ටික අනිවාර්යෙන්ම ගේනවා. එහෙනම් යාළුවනේ සුබ දවසක්. තවත් හොඳ වීඩියෝ